අපේ channel එකේ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන වීඩියෝ මාලාවේ ඊළඟ වීඩියෝ එකට තමයි ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා තියෙන්නේ. අද අපි කතා කරන්නේ 2024 ගණිතයේ පසුගිය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පේපර් එකේ B කොටසේ පළවෙනි ගොඩාක් වෙලාවට මේ ගණිතේ පේපර් එකේ part B එකේ පළවෙනි ප්‍රශ්නේ මේ භාග පාඩමෙන් තමයි එන්නේ. අපි බලමු මේ පසුගිය අවුරුදු පේපර් එකේ භාග ගන්න කොහොමද ඇවිත් තියෙන්නේ කියලා. ලකුණු 10ක් හම් වෙනවා. ලකුණු බෙදලා තියෙන විදිහත් මම මේකේ දාලා තියෙනවා. අපි බලමු එකින් එක. ජනක තම මාසික වැටුප රුපියල් ලක්ෂයකට වඩා වැඩි වූ විට එම වැඩිවන මුදලට 106ක් ආදායම් බදු ලෙස ගෙවයි. එක්තරා මාසයකදී බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු මුදලින් 6න් එකක් ඔහු ආහාර සඳහා වෙන් කරයි. ඉතිරි මුදලින් 5න් 3ක් ඔහුගේ වෙනත් වියදම් සඳහා වෙන් කරයි. පළවෙනි ප්‍රශ්නය අහනවා ජනකට ලැබුණු මුදලින් 6න් එකක් ආහාර සඳහා වෙන් කළ පසු ඔහුට එම මුදලින් කවර භාගයක් ඉතිරි වේද? ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ ඉස්සෙල්ලම? ජනක කියලා කෙනෙක් ඉන්නවා. එයාගේ මාසික වැටුප ලක්ෂයකට වඩා වැඩියෙන් හම්බ කරොත් ඒ වැඩිවන මුදලට 106ක් එයා රජයට ආදායම් බද්දක් විදියට ගෙවන්න ඕනේ. නේද? ලක්ෂයකටම නෙමෙයි ඒ ලක්ෂයෙන් පිට පැනලා ඊළඟ ලිමිට් එකේ යන ඉතුරු වැඩි වෙන මුදලට තමයි 106ක් ගෙවන්න ඕනේ. හරිද? දැන් සාමාන්‍යයෙන් යම් කිසි කෙනෙක් වැටුපක් ගත්තාම ඒකෙන් ආදායම් බද්දක් ගෙවනවා නම් ගෙවලා ඉතුරු ටික Tamanට හම්බ වෙනවා. ඒ හම්බෙන එකෙන් එක එක අවශ්‍යතාව වෙනුවෙන් ඒගොල්ලෝ වියදම් කරනවා නේද? එතකොට මෙයා මොකද කරලා තියෙන්නේ? ඒ හම්බෙච්ච ගානෙන් ඒ 106 වැඩියෙන් හම්බ කරලා ඒ ආදායම් බද්ද ගෙවුවට පස්සේ හම්බෙච්ච ගානෙන් 6න් එකක් එයා මොකද කරලා තියෙන්නේ? ආහාර වලට වියදම් කරලා තියනවලු. කොච්චරද? 6න් එකක්. නේද? එයාට හම්බෙච්ච මුදලින් තමයි 6න් එකක් ඉතුරු කරලා තියෙන්නේ ආහාර වලට. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඊට පස්සේ මේකෙන් ඉතුරු වෙන මුදලක් තියෙන්නේ. ඒ ඉතිරි වෙන මුදලෙන් 5න් 3ක් ඉතුරු මේ වෙන් කරලා තියනවලු මොනවටද? වෙනත් වියදම් වලට. වෙනත් වියදම් වලට. හරිද? පළවෙනි ප්‍රශ්නේ අහනවා ජනකට ලැබුණු මුදලින් 6න් එකක් ආහාර සඳහා වෙන් කළ පසු ඔහුට එම මුදලින් කවර භාගයක් ඉතුරු වේද? එතකොට පළවෙනි ප්‍රශ්න මොකද්ද කියන්නේ? සම්පූර්ණ අපිට හම්බ වෙනවා කියන්නකො එකක් නේද? සම්පූර්ණ එකක් හම්බ වෙනවනේ. දැන් බදු ගෙවන කතා ටික ඒ ටික ඔළුවේ තියාගෙන පැත්තක තිබ්බම අපිට හම්බ වෙනවනේ යම් කිසි ගාණක්. ඒ ගාණෙන් 6න් එකක් වියදම් කරපුවම කීයක්ද ඉතුරු වෙන්නේ කියලා හොයන්නේ කොහොමද? එකෙන් 6න් එකක් අඩු කරනවා සම්පූර්ණ එකෙන්. එතකොට මේ සම්පූර්ණ එක කියන එක අපිට ලියා ගන්න පුළුවන් 6න් 6ක් කියලා නේද? අපි ඉස්කෝලේ ලකුණු ගත්තෙත් කොහොමද? 10න් 10ක් ගන්න ඕනේ. 10න් 10ක් ගත්තාම මොකද වෙන්නේ? සම්පූර්ණ ලකුණු අරගෙන. නේ? 4න් 4ක් ගත්තාම ඇගයීම් වල සම්පූර්ණ ලකුණු අරගෙන. ඒ වගේ මේකේ මෙතන පංගු 6ක් තියෙන නිසා අපි මේ එක කියන එක භාගයක් විදිහට ලියා ගන්නවා ලේසි වෙන්නේ. එතකොට හරේලාවේ පැටලෙන ඒවා මොකුත් නැහනේ. මෙහෙම තිබ්බහම. එහෙනම් එක කියන එක අපි ලේසියෙන්ම 6න් 6 කියලා ලියා ගන්නවා. 6න් එකක් ගියපුවම කීයද? 6න් 5යි. ඇයි ඒ හරේ සමාන නිසා ලවයේ විතරක් ලේසියෙන් අඩු කරන්න පුළුවන්. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ 6න් 5යි. හරිද? ඊට පස්සේ කියනවා ආහාර සහ වෙනත් වියදම් සඳහා මුදල් වෙන් කළ පසු ජනකට ඉතිරි වන්නේ ලැබූ මුදලින් කවර භාගයක්ද? දැන් තාම ලැබූ මුදල ගැන කතා කරන්නේ අර 106 කතාව මෙතෙන්ට අදාළ නෑ. හරිද? එතකොට ආහාර සහ වෙනත් වියදම් අපි හොයන්න එපා. දැන් ආහාර අපි හෙව්වනේ 6න් එකක් අපිට තියෙනවා. හරිද? වෙනත් වියදම් කොච්චරද තියෙන්නේ? ඒ 6න් එක පාවිච්චි කරලා ඉතුරු වෙන ගාණෙන් 5න් 3ක්නේ. නේද? ඉතුරු වෙන ගාණ එතකොට අපි පළවෙනි කොටසේ හොයාගත්තානේ. ඉතුරු වෙන ගාණ කීයද? 6න් කීයද තිබ්බේ? 5ක් තමයි ඉතුරු වෙන්නේ නේද? 6න් 5ක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන ගාණෙන් ඉතිරියෙන් 5න් 3ක් තමයි එයා වියදම් කරන්නේ මොනවටද? වෙනත් දේවල් වලට. වෙනත්. නේ? එහෙනම් මේක කොහොමද හදන්නේ? මෙන්න මේ න් අකුරක් තිබ්බහම අපි භාග පාඩමේදී ඉගෙන ගන්නවා. එයාව ಗುಣ කිරීමක් විදිහට ලියන්න පුළුවන්. නේ? ඔන්න ඔහොමයි. එතකොට එයා සරලයි. මොකද කරන්නේ? මෙයා ಗುಣ කිරීමක් තියෙන නිසා මේ දෙන්නව හරස් ගුණිතෙන් කපලා සුළු කරන්න පුළුවන්. මෙයාට මෙයා කැපෙනවා. මෙයාට මෙයා කැපෙනවා 1යි. මෙතන 2යි. එහෙනම් වෙනත් කියන්නේ කොච්චරද? භාගයයි. ආහාර වලට 6න් 1යි. ඔන්න ඔහොම තියෙනවා. හරිද? ඔය වගේනේ 6න් එක. ඔන්න ඔහොම එකක් ආහාර වලට
ඊට පස්සේ තව භාගයක්ම මේ 6න් 3ක්ම මොනවටද වෙනත් වියදම් වලට. මේකේ පේන කොච්චරද ඉතුරු වෙන්නේ? 6න් 2ක් කියලා භාග අඳින්න යන්න එපා. මේක මම වට තේරෙන්නේ නැන්දේ. අපි හොයමු උත්තරේ. ආහාර සහ වෙනත් වියදම් සඳහා මුදල් වෙන් කළ පසු ජනකට ඉතිරි වන්නේ ලැබූ මුදලින් කවර භාගයක්ද? එහෙනම් අපි ආහාරයි වෙනත් වලයි එකතු හොයාගන්න එපා. ආහාරවලයි වෙනත් වියදම් වලයි එකතුව. ආහාරවල කීයද? 6න් 1යි. වෙනත් වියදම් අපි හොයාගත්ත කීයද? 2න් 1යි. නේද? කොහොමද හදන්නේ? මේ දෙන්න ඕන සුළු කරලා මෙහෙම හදන්නත් පුළුවන්. කීයද? 6න් 4යි. එහෙනම් ඊට පස්සේ ඉතිරිය කොහොමද හොයන්නේ? ඉතිරිය නම් 1න් අඩු කරනවා මේ 6න් 4 නේද? කීයද? 1 අඩු කිරීම 6න් 4 කියන්නේ 6න් 2ක් ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ ආහාරයි වෙනත් වියදම් මැරියහම එයා ගාව 6න් 2ක් ඉතුරු වෙනවා. ඊළඟ තුන්වෙනි කොටසේ කියනවා ඔහුට දැන් ඉතිරි වෙන මුදල තුන්වෙනි කොටස. ඔහුට දැන් ඉතිරි වෙන මුදල රුපියල් 39600ක් නම් ඔහු බදු ගෙවීමෙන් පසු ලැබුණු මුදලත් ආහාර සඳහා වෙන් කළ මුදලත් වෙන වෙනම සොයන්න. එහෙනම් මේ 39600ක් කියන්නේ මොකද්ද? 39600ක් මෙතෙන්ට ආවා කියන්නේ මෙන්න මෙයා නෙවෙයිද? ඉතුරු මුදල කියන්නේ 6න් 2ක කොටසක් නේ අපි හොයාගත්තේ භාගයක් විදිහට. ඒක කියනවා 39600යි කියලා. නේද? ඒ කියන්නේ 6 පංගු ගත්තොත් 6 කොටස් 2ක්. ඊට පස්සේ ලේසියම මේ ආහාර සඳහා කියන්නේ කීයද? 6න් 1ක් නේ. එහෙනම් 6න් 1ක් හොයන්න මොකද්ද කරන්න ඕනේ? මෙයා බෙදනවා 2කින්. එහෙනම් වාක්‍යයක් විදිහට අපි ලියා ගන්නවා ආහාර සඳහා වෙන් කළ මුදල 39600 බෙදීම 2. කීයද? මෙතන 1යි මෙතන 9යි මෙතන 16 කියන්නේ 8යි. 19800යි කියන්නේ කීයද? 6න් 1 පංගුවක් වගේ නේද? ආහාර සඳහා වෙන් කළ මුදල කීයද? 19800ක් එයා ආහාර සඳහා වෙන් කරලා තියෙනවා. හරිද? ඒ 6න් 1ක් කියන්නේ 19800 නම් අපිට හොයන්න පුළුවන් ද බැයිද මෙයාගේ මුළු පඩිය කොච්චරද කියලා? 6න් 6ක් කියන්නේ කොච්චරද කියලා? පුළුවන් නේ? එහෙනම් කොහොමද? 6න් 1ක් කියන්නේ 19යි 800යිලු. එහෙනම් 6න් 6ක් කියන්නේ කීයද? 19යි 800 වැඩි කරන්න ඕනේ 6න් නේ. කීයක් එනවද? 0.0යි 8 වරක් 6 48යි 4ක් ඉතිරි 9 වරක් 6 54යි මෙතන 8යි 6යි 5යි 11යි. හරිද? ඒ කියන්නේ මේ ජනකට බදු ගෙව්වට පස්සේ තමන්ගේ අතේ ඉතුරු වෙනවා 118800ක්. හරි නේද? තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ. ඒතර උත්තර දෙකක් තියෙනවා. එකක් තමයි 6න් 1ක් කියන්නේ කොච්චරද කියලා පෙන්වන්න ආහාර සඳහා. අනිත් එක කියනවා මුළු පඩිය කොච්චරද කියලා අර ආහාර සඳහා එන කොටස 6න් ගුණ කරපුවාම මුළු පංගුවක් එනවනේ. ඒකෙන් ගුණ කරලා හදන්න. හරිනේ. එතකොට 118800ක් එනවා ඔහුගේ සම්පූර්ණ වැටුම බදු ගෙවන්න කලින්. ඊළඟට අහනවා බදු ගෙවීමට පෙර ඔහුගේ වැටුප කීයද? ඒ කියන්නේ අපි දැන් හොයාගත්තා 118800ක් තමයි මෙයාගේ පඩි බදු කැපිලා අඩු වුණාම. නේද? මේකේ ඉස්සෙල්ලම වාක්‍යයේ තියෙනවා ජනක තම මාසික වැටුප රුපියල් ලක්ෂයකට වැඩි වූ විට එම වැඩිවන මුදලට තමයි 106ක් බදු ගහන්නේ. හරිද? එහෙනම් බදු ගහලා ඉවර වුණාට පස්සේ ලක්ෂයකට වැඩියෙන් ආවේ කොච්චරද මුදල? 18800යි නේද? ජනකගේ අතේ දැනට 118800ක් තියෙනවා. එතකොට ඒකේ ලක්ෂය ලිමිට් එකෙන් පැනලා එයා උඩට යද්දි තමයි ඒ උඩට යන මුදලට විතරයි බදු ගහලා තියෙන්නේ. එහෙනම් එයා ගාව යම් කිසි මුදලක් තිබ්බා ලක්ෂයට වැඩියෙන්. ලක්ෂයට වැඩියෙන් ගිය ලිමිට් එක අපි හිතමුකෝ 130000ක් තිබ්බා කියලා. ඒ 30000ට 106ක බද්දක් ගැහුවා. බද්ද ගැහුවට පස්සේ තමයි 18800ක් උනේ. අපි හරියටම දන්නේ නැහැ එතන ගාන කීයද කියලා. ඒක තමයි අපි හොයන්න යන්නේ නේද? එහෙනම් ඔයාලට තේරෙනවා මේ 18800 කියන්නේ හරියට 100න් පංගු 94ක් වගේ නෙවෙයිද? 100න් පංගු 94ක් වගේ නෙවෙයිද? ඒ වගේ නේද? ඒ කියන්නේ 106ක කොටසක් මෙයා දීලා ඉවරයි. ඒ 106 දුන්නට පස්සේ ඉතුරු වෙච්ච ටික තමයි 18800 කියන්නේ. එහෙනම් මේක 100ට 100ක පංගු හොයාගන්නේ කොහොමද? 18800 කියන්නේ 194ක් නම් නේද? 94න් බෙදපුවාම කෑලි
එකක ගාන එනවා. නේ? 100න් වැඩි කරපුවාම අපිට එනවා ලක්ෂයට වැඩිය කොච්චරක් එයා ළඟ තව වැඩියෙන් සල්ලි එකතු වෙලා තිබ්බද කියලා. නේද? ඊට පස්සේ එහෙනම් මෙයා බෙදන්න පුළුවන් මෙන්න මේ විදිහට ලේසි ගණන් තමයි එන්නේ කැපෙන්න මේ 94 වර මෙතෙන්ට කීයද? 2යි. එහෙනම් 2.1 2යි 3යි 4යි. 1 2යි 3යි 4යි. ඔන්න. රුපියල් 20000ක් වැඩිපුර ඇවිත් තියෙනවා බදු ගෙවන්න කලින්. එහෙනම් ඒ 20000යි අර අතන ලක්ෂය ලිමිට් එක තියෙනවනේ. එහෙනම් ජනකගේ කොච්චරද වැටුප? වැටුප 1,20,000යි. මෙතනින් ලියන්නම් පේන්නේ නැති නිසා. වැටුප 1,20,000යි රුපියල්. හරි නේද? එතකොට අපි හොයාගත්තා ජනකගේ වැටුප 1,20,000යි කියලා. හරි නේද? ඊළඟ ගානේ තියෙනවා යම් අවස්ථාවක බදු අයකර ගැනීමේ සීමාව ඉහළ දැමීම නිසා ජනක ආදායම් බදු ගෙවීමෙන් නිදහස් වේ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපේ දැන් රජයේ දීලා තියෙනවා මෙයා යම් කිසි කෙනෙක් ලක්ෂයකට වැඩිය උපයනවා නම් එයා ඒ උපයන ගානට 100%ක් රජයට ගෙවන්න ඕනේ. හරිද? එතකොට මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වය හොඳ වෙලා ඒගොල්ලෝ ලක්ෂයකට වැඩිය සාමාන්‍ය මිනිස්සෙක් වුණත් ලක්ෂයකට වැඩිය හොයන ලිමිට් එකක් ආවොත් හැමෝටම බදු ගහන්න වෙනවනේ. ඒක අසාධාරණ නිසා ඒගොල්ලෝ මොකද කරන්නේ? ලිමිට් එක චුට්ටක් උඩට දානවා. එහෙමනම් ඒගොල්ලෝ අපි හිතන්න අපේ දැන් සාමාන්‍ය රජයෙන් කියනවා 1,50,000ට වැඩියෙන් උඩ උපයන අයට තමයි 100%ක් බදු ගෙවන්න ඕනේ. ලක්ෂයෙන් වැඩිය උපයන අයට ඕනේ නැහැ. එහෙනම් මෙයා 1,20,000ක් හොයනවා කියන්නේ යාට බද්දට අහු වෙනවද? නැහැ. නේ? නිදහස් වේ නම් ඔහු ආහාර සඳහා මුලදී වියදම් කළ මුදල වෙනස් නොවී පවතී නම් ඔහු ආහාර සඳහා වියදම් කරන මුදල වැටුපෙන් කවර ප්‍රතිශතයක්ද? හරි මුලින්ම අපි හොයාගත්තනේ ආහාර සඳහා යා කලින් වියදම් කරේ කොච්චරද? 6න් එකක පංගුව කොච්චරද උඩ තියෙනවා? 19,800යි නේද? 19,800 හොයපු එක එයා බදු ගහන්න නැති වුණාවත් එයා ඒ ගානම තමයි වියදම් කරන්නේ. එයාට සල්ලි ටිකක් වැඩි එකතු කරගන්න ඕන වෙලාවද කොහෙද? එහෙනම් 19,800ක් තමයි තාමත් එයා ආහාර සඳහා වියදම් කරන්නේ නේද? එහෙනම් අපෙන් අහනවා ආහාර සඳහා දැන් වියදම් කරන මුදල මුළු මුදලින් කවර ප්‍රතිශතයක්ද කියලා. අපි මුළු මුදල දන්නවා ඒ අවශ්‍ය භාගය දන්නවා. එහෙනම් 100ට කියලා සරල ප්‍රතිශතයක් ගොඩනගන්න තියෙනනේ. පස්වෙනි එකට උත්තරේ එහෙනම් 19,800ක් වියදම් කරන්නේ 1,20,000ට නම් ප්‍රතිශතයක් හොයන්න මෙයා 100%න් වැඩි කරනවානේ. මෙයාට මෙයා කැපෙනවා. මෙයාට මෙයා කැපෙනවා. 198 බෙදන්න 12. 12 වරක් 1යි ඉතුරු වෙනවා කීයද? 7ක්. 78ට 12 වරක් 6යි. 12 වරක් 6 72යි. 6ක් ඉතුරු වෙනවා එතෙන්ට 0.5යි. 16.5යි. හරි නේද? එතකොට මේකේ ලකුණු බෙදලා යන පිළිවෙල බලන්න මෙතන ඉස්සෙල්ලම තියෙන්නේ සම්පූර්ණ භාගයෙන් 6න් එකක් අඩු කරන්න. ඒකට 1 ලකුණයි. ඊට පස්සේ අපි වෙනත් වියදම් හොයාගන්න එපා ඉතිරි මුදලෙන් කියලා දාලා. එතන ඒ ගණිත කර්මයට සහ ආහාර දෙක එකතු කරලා ඉතුරු වෙන එක අඩු කරලා බලනකොට එතන ලකුණු 3යි. ඊට පස්සේ මෙතන 39,600 කියන්නේ 6න් දෙකක් කියලා හොයාගෙන ඒකෙන් එක කොටසක් හොයලා ආහාර සඳහා කියලායි. ඉතුරු ඔක්කොම 6න් වැඩි කරලා මුළු මුදල හොයනකොට එතන ලකුණු 2යි. ඊට පස්සේ වැටුප කියන මෙන්න මේ දේ මෙතන පටල ගන්නවා ගොඩක් වෙලාවට මේ 1,18,800ටම හදනවා මේ 194ක පංගුව කියලා. එහෙම නෙමෙයි මෙතන මොකද කියන්නේ? ලක්ෂයකට වඩා වැඩි වූ විට වැඩිවන මුදලට මේ වැඩිමඩ මුදලට 106ක් ආදායම් බදු ලෙස ගෙවනවා කියලා තියෙන්නේ. ඒ නිසා අපි හොයන්න ඕනේ අර වැඩි වෙච්ච 18,800ට විතරයි. එහෙනම් 18,800 කියන්නේ 194ක පංගුවක් නම් අපි හොයන්න ඕනේ ආදායම් බදු ගෙවිලා අර වැඩි වෙච්ච මුදල ඒක ලක්ෂයට එකතු කරලා මුළු මුදල හොයනවට ලකුණු 2යි. ඊට පස්සේ කියනවා ආහාර සඳහා තිබ්බ පංගුව අර මුළු පංගුවෙන් කොච්චරක්ද කියලා ප්‍රතිශතය හොයන එකට සරල විදිහට ඒකට ලකුණු 2යි. ඔන්න ඔය විදිහට පළවෙනි පේපර් එකේ B කොටසේ පළවෙනි ගානේ ලකුණු 10 බෙදලා ගිහින් තියෙනවා. දැන් මේ කරපු විදිහෙන් මම හිතන්නේ ඔයගලන්ට තේරෙන්නේ නැති ඔක්කොම ටික කොහොමද කරන්නේ කියලා මොන හරි ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් එකක් දාගෙන යන්න මම රිප්ලයි කරන්නම්. එතකොට මේ විදිහට 2024 පේපර් එකේ ඉතුරු ප්‍රශ්න ටිකත් මම වීඩියෝ සීරීස් එකෙන් දාලා අප්ලෝඩ් කරන්නම්. ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න.